හරි ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක මගේ රික්වෙස්ට් කරලා තිබ්බා. හැබැයි මම දැන් කියනවා සමහර දේවල් මම අනිවාර්යෙන්ම ඉංග්‍රීසියෙන් කියනවා. I'm not that fluent in Sinhala. අයිබෝවන් මගේ නම කලාවනවා. මගේ content දැකලා නැත්නම් මගේ content ඔක්කොම මම හදන්නේ ඉංග්‍රීසි වලින් සමහර වෙලාවට සිංහලෙන් තියෙන වචන දෙක විතර කියනවා. හැබැයි මම ඉංග්‍රීසි කතා කරන විදිය හින්දා අනිත් එක මගේ ස්කින් කලර් එක නිසා ගොඩක් කට්ටිය හිතනවා මම ෆොරින් කෙනෙක් කියලා. හැබැයි ඇත්තටම මම ලංකාවේ. මගේ අම්මා තාත්තා දෙන්නා සිංහල බුද්දිස්ට් ඒ කියන්නේ මමත් සිංහල බුද්දිස්ට් තමයි. හැබැයි මට සිංහල මට කතා කරන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි කතා කරනවා වගේ මට සිංහල කතා කරන්න බෑ. මේ රීසන් එක තමයි මගේ පොඩි කාලේ ඉඳන් මේ ඉංග්‍රීසි තමයි මගේ ෆස්ට් ලැන්ග්වේජ් එක විදියට ගත්තේ. පොඩි කාලේ මම ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ස්කූල් එකකට ගියේ පොඩි කාලේ ඉඳන්ම. මාව ඒ වගේ ස්කූල් වලට යවුවේ ඒ වගේ ස්කූල් වල ස්පෙෂල් නීඩ්ස් ප්‍රෝග්‍රෑම් තියෙනවා. මගේ අම්මා තාත්තා හිතුවා මගේ මට ස්ක්‍රීන් එක තියෙන හින්දා මට තව එක්ස්ට්‍රා এডুকেෂනල් සපෝට් එකක් ඕනි වෙයි කියලා. මම දන්නේ දැන් කොහොමද කියලා. හැබැයි මගේ පොඩි කාලේ ඒ වගේ එච්චර සපෝට් එකක් තිබ්බේ නැහැ පබ්ලික් ස්කූල් වලින්. පබ්ලික් සෙමි පබ්ලික් ස්කූල් වලින් ඒක නිසා අනිසාති මාව ප්‍රයිවට් ස්කූල් එකකට යවුවා. මේ ස්කෝලේ සිංහල හැමෝම කියලා දුන්නේ නැහැ. මේ ස්කෝලේ සිලබස් එක තනිකර ඔක්ස්ෆර්ඩ් එඩෙක්සල් නෙමෙයි. ඒ සිලබස් එක තනිකරම වෙනස් සිලබස් එකක්. It's not overseas school of Colombo either. It's like a completely different school. The entire syllabus was centered around the American education system. ඒ කියන්නේ ඒ ස්කෝලේ සිංහල ටැමිල් කියලා දෙන්න පටන් ගත්තේ grade 5 වලින් පස්සේ. හැබැයි මම ඒ ස්කෝලේ හිටියේ grade 2 වෙනකන් විතරයි. ඒක නිසා මගේ පොඩි කාලේ සිංහල එච්චර මම සිංහල කතා කරා. තාමත් කතා කරනවා. මගේ ෆැමිලි එකත් එක්ක මගේ සීලාචිලත් එක්ක ඒ කටියත් එක්ක සිංහල කතා කරනවා. හැබැයි මට සිංහල කියවන්න ලියන්න ඒ වගේ ඇත්තට හොඳ ෆවුන්ඩේෂන් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම grade 4 වලදී ලයිසියම් පාරදුරට මාරු වුණා. ලයිසියම් පාරදුර ස්කෝලේ පොඩ්ඩක් දුර හින්දා grade 5 වලදී මම නුඹේ ගොඩට ට්‍රාන්ස්ෆර් වුණා. දැන් ලයිසියම් වලට ගියාම ලයිසියම් එකේ සිංහල කියලා දෙන්නේ government syllabus එකේ. So it's like I didn't even know how to write Sinhala letters, but my classmates were writing like 300 word essays. ඒ gap එක තිබ්බ නිසා මට catch up කරගන්න ගොඩක් අමාරුයි. මම පන්ති වලට ගොඩක් ගිහින් තියෙනවා. හැබැයි මම grade 5 වලින් පස්සේ grade 5 හරි grade 6 වලින් පස්සේ ඔක්කොම නතර කළා. ඒ හේතුව තමයි මට අනිතනි grade 5 හරි grade 6 වලදී like I got a really bad Sinhala teacher, and basically like at the beginning of every year, like my parents would always send a letter to all my Sinhala teachers, like a handwritten personalized letter to all my Sinhala teachers, like, hey, our daughter is in Sinhala, please take it easy on her. We really apologize if she doesn't perform that well in your class. This teacher one day called me in front of the entire class and asked me to read a paragraph from one of our Sinhala textbooks. Then මට කියවන්න බෑ බොල් කියන්නේ මට තාමත් කියවන්න අමාරුයි. මම පොඩ දැන් මට like පොඩ පුළුවන් but like පොඩි කාලේ කොහොමද බෑ. so මේ ටීචර් මට ඉස්සරහට කතා කරලා මට කියවන්න කියලා ඊට පස්සේ මට බැරි වෙනවම මට බැන්න in front of everyone in my class, like everyone was laughing at me. ඒ ටීචර් basically මට කිව්වා like අනේ ඔයාලට ලැජ්ජ නැද්ද? ඔයා ලංකාවෙම වෙලා ඔයාට සිංහල කතා කරන්න බෑ කියන්නේ කොච්චර දෙයක්ද? And I agree with her, but also I was like 9 or 10 at the time. So that was a that was such a rude and degrading thing to say to a child. This exam පස්සේ මට සිංහල කතා කරන්න ගොඩක් ලැජ්ජයි වගේ. සිංහල පන්ති යන එක මම තනිකරම නැවතුවා. මට ඒ වගේ දෙයක් ආයි වුණොත් කියලා මම දන්නේ නැහැ. මම පොඩි ඉතින් මම නැවතුවා. මම හිතන්නේ අවුරුද්දකට විතර කලින් මම මටම සිංහල කියලා දෙන්න පටන් ගත්තා. පොඩ ගොඩක් නෙමෙයි පොඩ. සමහර ෆ්‍රෙන්ඩ්ස් වලට මම මගේ පොඩි නංගිලා ගෙදරට යනකොට එයාගේ පොත් අරගෙන මම කියවන්න try එකක් දෙනවා. Basically she teaches me Sinhala and I teach her English. අනිත් එක තව දෙයක් කියන්න තියෙනවා. ඒක මේ
මගේ අම්මේ තාත්තේ decisions වලට එනවා because my mom and dad they worked very hard and they had a lot of difficult decisions to make in their life, especially regarding me, my health, my safety, and so many things like that. So just be respectful of their decisions. What's done has been done. You can't go back in the past and change it. You know, අම්මේ තාත්තා මාව ඒ වගේ ස්කෝල් එකකට දැම්මේ like they genuinely thought that I would need extra assistance and government school වල ඒ වගේ extra attention දෙන්න හින්දා අම්මේ තාත්තා මාව private international school lectures දැම්මේ ඒ නිසා. And honestly, like I genuinely did benefit from stuff like that because even though I didn't need extra push from like my education, from my academics, like I always had to be seated in front of classes and well that's a video for later if you want me to talk about my education. But yeah, just don't judge my parents for their decisions and please don't leave anything rude about them because at the end of the day I'm learning the language. It's like how a lot of people in Sri Lanka are learning English, so be respectful because I'm learning and I really want to learn. ගොඩක් කට්ටිය වගේ videos වල අහනවා like ඔයා කොහොමද ඔයාගේ English එච්චර improve කරගත්තේ මම කොහොමද මේක improve කරන්නේ මම ඒකට වෙනම video එකක් හදන්නම් හැබැයි I think you guys, I'm asking you guys to tell me how I can also improve my singer by myself because what I sing sometimes I think that's like all I have to say. I hope this video was entertaining at least. I hope you guys enjoyed it. I will see you guys in the next one. Bye.